ඊයේ රාත්‍රියේ නාවුන ආරණ්‍ය සේනාසනයේ මැද කන්දේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා 7 නමක් අපවත් වී වදාලා මේ ඔබට පේන ඒ ඩක්කුවේ ඒ ඇදලා ගන්න කම්බිය කැඩී යාමින් තමයි උන්වහන්සේලාට මේ අනතුර සිද්ධ වුනේ. පින්වත්නි බලන්න ජීවිතයක තියෙන අනිශ්චිතතාවය මොන මොහොතේද කියලා නැහැ. ඕනම මොහොතක අපව මරණයටපත් වෙන්න පුළුවන්. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැගෙනහිරින් පායන හිරු මඩල බස්නාහිරින් බැහැලා යන්න වගේ තන අගරැඳි පිනිබිඳක් වගේ අපේ ජීවිතය වහවහා මරණයටයි ලං වෙන්නේ. මරන්න යන ගව දෙනක් තබන පියවරක් පාසාම මරණයට කිට්ටු වෙනවා වගේ අපේ ජීවිතෙත් මරණයට කිට්ටු වෙනවා. ඉතින් මේක විශාල කන්දක්. මේ තියෙන්නේ මහා කන්දේ ඉඳලා තමයි මේ කේබල් එකේ තමයි මේක එතෙන්නේ. එතකොට බලන්න දැන් ඔබට පේන තියෙන්නේ මේ මොහොතේ මැරෙන ඉපදෙන ජීවිත ප්‍රමාණය. මේක සජීවීව පැය 24ම මේ විදිහට වැඩ. කොච්චර බලන්න මිනිස්සු කී දෙනෙක් මේ එක තප්පරයකට මැරෙනවද? එක තප්පරයකට ඉපදෙනවද කියලා. ඉතින් හැමදෙනාම හැම වෙලාවෙම මරණානුස්සතිය වඩන්න. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඒ අපවත් වදාළ සීල ස්වාමින් වහන්සේලාට ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා කියලා අපි බොහෝම ගෞරවයෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අපිට වෙන කරන්න කිසි දෙයක් නැහැ. අප මේ ජීවිතය රැස්පත් කරගත්තා වූ සීල කුසල ධර්මයන්හි බලයෙන් උන්වහන්සේලා සුවසේම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.